මගේ ස්ටඩි ටිප්ස් ටිකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අපි පාඩම් කරන ගමන් තල හිටවන්න තමයි යන්නේ. හලෝ ළමයි, welcome back to my story. ඉතින් මේ අචුටක් සනීප නෑ. කලින් ස්ටඩි vlog එකට ඔයාලා ගොඩක් දෙනෙක්ගෙන් හොඳ කමෙන්ට්ස් ලැබිච්ච නිසා මං හිතුවා අද ස්ටඩි vlog එකක් කරන්න. හැබැයි අද ස්ටඩි vlog එක මුළු දවසම තියෙනවා. හැබැයි මම දන්නේ නැහැ මං කොච්චර වෙලාවක් පාඩම් කරයිද කියලා. අපි බලමු අද මං කොච්චර වෙලාවක් ප්‍රොඩක්ටිව්ව පාඩම් කරයිද කියලා. ඉතින් මං හිතුවා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මගේ ස්ටඩි ටිප්ස් ටිකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ දැන් වෙලාව උදේ 10යි කාලයි. දැන් මං කාලා ඔක්කොම කරලා ආවේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මේ සතුටින් කියව හිටියට මට මේ දවස්වල එක්සෑම්. ආයෙමට එක්සෑම් තියෙන්නේ අනිද්දාට. හරි. අද මට ඉවර කරගන්න වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් අපි මුලින්ම අද කරන්න තියෙන වැඩ ටික ප්ලෑන් කරගමු. මුලින්ම කොණ්ඩේ යනවා. අම්මෝ පුදුම රස්නේ මේ දවස්වල. කොහොමද පාඩම් කරන්නේ? දැන් හරි. ඉතින් මම වලට කලින් කිව්වනේ දැන් වෙලාව 10ත් පහු වෙලා කියලා. ඉතින් මේ vlog එකට ඕන වැඩ ටිකත් ඔක්කොම කරලා මම හරියටම පාඩම් කරන්න පටන් ගත්තේ 11ට විතර. ඉතින් කලින් දවසෙත් එක්සෑම් තිබුණා. ඉතින් ඊට කලින් දවසෙත් මම නිදි මාරලානේ හිටියේ. අපිට මේ දවස් ටික එක්සෑම් තිබ්බ දවල්ට. එහෙනම් මම ටිකක් පාන්දර වෙනකම්ම පුළුවන් තරම් පාඩම් කරන වැඩ ටික කළා. ඉතින් එහෙම දවසට මම මුලින්ම කරන්නේ හොඳ නිින්දක් ගන්න එක. හොඳ නිින්දක් කියන්නේ මම එලාම් මුකුත් තියන්නේ නැතුව අම්මටත් ඇහැරවන්න එපා කියලා මට ඔටෝමැටිකලි ඇහැරෙනකම්ම නිදා ගන්නවා. අපි කොච්චර වැඩ කළාත් කොච්චර පාඩම් කරන්න වෙලාවට හදාගන්න ඕනි වුණත් අපිට නිින්ද කියන එක හරිම වැදගත්. ඉතින් ඒ හොඳට නිදාගෙන හැරලා තමයි මම දැන් අද මේ වැඩ ටික කරන්න ලෑස්ති වෙන්නේ. මොකද ආයේ දවස් දෙකකට පස්සේ ඔහොම එක දිගටම එක්සෑම් තියෙන නිසා. ඉතින් දැන් මම මේ කොලයක් අරගෙන කරන්නේ අද දවසේ මට ඉතුරු වෙලා තියෙන පැය ගාන ලියා ගන්න එක. සාමාන්‍යයෙන් අපි පාඩම් කරද්දී සරින් සරයට ෆෝන් එක බලන්න හොඳ නැහැ. ඒ වගේම අපි සරින් සරයට වෙලාව බලන්න යන්නෙත් නැහනේ. ඉතින් අපි පාඩම් කරන තැන අපිට ඉතුරු වෙලා තියෙන පැය ගාන අද දවසට තියෙන පැය ගාන මේ විදිහට ලියාගෙන තිබ්බහම අපිට ටයිම් එක ගැන අවබෝධයක් ලැබෙනවා කියලා මම හිතනවා. ඉතින් මම ඒක ලියාගන්නේ පැය ගණන් විදිහට. ඉතින් මට මතක් වෙච්ච වෙලාවට හරි නැත්නම් ඉවර වෙන පැය ගානේ හරි මම මේකේ පැය ගාන කපලා ඉවර කරනවා. එතකොට මම දන්නවා අද දවසේ මට මෙච්චර වෙලාවක් තමයි තව පාඩම් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා. ඉතින් අද දවසට මට ඒ විදිහට තියෙන්නේ ඔක්කොම පැය 15ක් වගේ තමයි පාඩම් කරන්න. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ මම මේ පැය 15ම පාඩම් කරනවා කියන එක නෙමෙයි. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට කලින් දවසක පාඩම් කරලා ඉවර වෙලා කපලා ඉවර කරපු කොලයක්. දැන් මම මේ අනික් කොලේ ලියාගන්නේ මට ඊළඟට තියෙන එක්සෑම් එකේ මොඩියුල් එකේ තියෙන ඔක්කොම ලෙසන්ස් ටික. ඔයාට ඕනම් මේක අද දවසේ ඔයා කරන්න ඉන්න වැඩ ටික ටු-ඩු ලිස්ට් එකක් විදියට හදාගන්නත් පුළුවන්. ඉතින් මම හිතුවා මට කම්ප්ලීට් කරන්න තියෙන ලෙසන්ස් ටික මේ විදියට ලියාගත්තොත් හොඳයි කියලා. මේකේ පොඩි ආත්ම තෘප්තියකුත් තියෙනවා. දැන් බලන්නකෝ ඔයා අද දවසට කරන්න තියෙන හරි ඉවර කරන්න තියෙන වැඩ ටික ඉවරයි කියලා ඒක කපලා දාද්දි මට නම් පුදුම සතුටක් තමයි දැනෙන්නේ. ඉතින් ඔයාට මේ දේවල් කරන්න අලුතෙන්ම කොලයක් අරගෙන එහෙම කරන්න ඕන වෙන්නේ නැහැ. ඔයා ළඟ තියෙන ඕනම කොලයක මොන හරි කඩු වැඩ කරන කොලයක හරි කමන්නේ මේ දේ ඔයාට කරගන්න පුළුවන්. ඔයාට කැමති නම් ෆෝන් එකේ උනත් නෝට් ඩවුන් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට මම කලින් දවසේ ලියලා කපලා ඉවර කරපු කොලයක්. දැන් අපි පාඩම් කරනවනේ. දැන් මම වෙලාවත් ලියාගත්තා. හැබැයි දැන් ওই මුළු වෙලාවෙම අපි පාඩම් කරන්නේ නැහැනේ. අපි කොහොමද අපි
හරියටම පාඩම් කරන වෙලාව කවුන්ට් කරගන්න. ඉතින් ඔකට සොලියුෂන් එකක් අපේ නංගි මට හොයලා දුන්නා. ඉතින් මේ ඇප් එක දන්න කට්ටිය ඇති, මම දන්නේ නැති අයට කියන්නම්. මේ ඇප් එකේ නම Forest. අපි පාඩම් කරන ගමන් පැල හිටවන්න තමයි යන්නේ. පාඩම් කරන ගමන් පැලයක් හිටවනවා. ඒකෙන් තමයි කවුන්ට් වෙන්නේ අපි කොච්චර වෙලාවක් පාඩම් කරනවද කියන එක. ඉතින් මේ විදිහට තමයි මේ ඇප් එක තියෙන්නේ. මම මේ පැත්තෙන් දාන්නම්. මේ Forest ඇප් එක ඕපන් කළාම ඔයාට පේනවා start planting today. ඉතින් මේ විදිහට ගියාම මුලින්ම ඔයාට පුළුවන් ඔයාගේ plant එක change කරගන්න. ඉතින් එතනදී මුලින්ම අපිට තියෙන්නේ මේ Christmas tree එකක් වගේ තියෙන plant එකයි පොඩි bush එකක් තියෙන්නේ ඒ දෙක තමයි. ඊට පස්සේ මේකේ මගේ මේ පොඩි තව මොකද්ද ගහක් වගේ තියෙන එක මම unlock කරගත් එකක්. මේ විදිහට ඔයා ගොඩාක් වෙලා පාඩම් කරලා coins collect කරගත්තාම ඔයාට මේ trees ටික unlock කරන්න පුළුවන්. හරිද? එතකොට ඔයාට පුළුවන් ඔයා පාඩම් කරන time එක මෙතනින් හදන්න. දැන් මම මේකට දාලා තියෙන්නේ 30 minute. 30 minute time එක ඔයාට පුළුවන් මේ විදිහට change කරගන්න. ඔයාට එක දිගට වැඩ කරන්න පුළුවන් ඕන වෙලාවක් ඔයාට මේක දාගන්න. ඉතින් මට එක දිගට එක තැනක ඉන්න පුළුවන් 30 minute උපරිම. එහෙනම් මම මේකට දාලා තියෙන්නේ 30 minute. එතකොට ඔයාට මේ ටැග්ස් වෙනස් කරන්න පුළුවන්. පළලා තියෙනවා study කියලා, sport, ඔන්නම ගොඩාක් දේවල් තියෙනවා, work, social ඒ වගේ. ඉතින් මම ඕකේ දාලා තියෙන්නේ study කියන ටැග් එක මේ වෙලාවේ. අපි study කරනවානේ. ඉතින් තව ෆීචර් එකක් තමයි මේකේ තියෙන. ඔයාට පුළුවන් මෙන්න මේකෙන් ගියාම මේ deep focus කියන එක select කරගන්න. ඔන්න දැන් මම deep focus එක on කරලා තියෙන්නේ. ඔයාට ඕන නම් ඒක off කරන්න පුළුවන්. ඊට පස්සේ count exceeded time එක තියෙනවා. ඒ කියන්නේ ළමයි මේ ඔයාගේ plant එක 30 minute වලින් පස්සේ plant වෙලා ඉවර වුණාට පස්සේ ඔයාට මේක බලන්න මතක් වුණා නෑ කියමුකෝ. හැබැයි ඔයා දිගටම වැඩ කළා. එතකොට ඔයා plant එක grow වුණාට පස්සේ time එකත් මේකේ count වෙනවා. හරිනේ? ඉතින් මේ deep focus feature එක ඔයාට off කරගන්න පුළුවන්, on කරගන්න පුළුවන්. මම දැන් මේක count වෙන්න දානවා. මම ඔයාලට තියෙන tree එකක් select කරගන්නම්කෝ. මම select කරගන්නවා මේකේ මෙන්න මේ bush එක. okay. ඊට පස්සේ මම මේක plant කරන්න පටන් ගන්නවා. ඔන්න දැන් මම deep focus feature එකක් on කරගෙන තමයි තියෙන්නේ. plant කියන time එක ගත්තා. deep focus feature එක දාලා තියෙනකොට ඔයාට තියෙන benefit එක තමයි මම Facebook එකට ගියා කියලා හිතන්නකෝ. මට Facebook එකට යන්න බෑ මේ plant එක grow වෙන 30 minute ඇතුළේ. ඒක මට නම් මාරම හොඳ දෙයක්. ඉතින් ඔයාට මේ විදිය app use කරන්න බෑ. ඉතින් මේකේ මම හිතන්නේ හැම app එකම يعني මුළු phone එකේ කිසිම දෙයක්ම කරන්න බෑ. හැබැයි ඔයාට මෙතන love කරන්න පුළුවන් සමහර app. හැබැයි මම හිතන්නේ pro version එකට විතරයි ඒ feature එක තියෙන්නේ. මේක මාරම හොඳ app එකක්. අපේ නංගිට thanks කරන්න ඕනේ මේක මට හොයලා දුන්නා. මම වගේ හරිම lazy and distracted මනුස්සයෙක්ට මාරු app එකක්. ඉතින් forest එකට ගියාම ඔයාට ඒත් එනවා හැංගින් දෙයා. ඉතින් හිතන්නකෝ දැන් ආ phone එකේ තියලා වැඩ කරනවා. phone එක අතට ගත්ත ගමන් වෙනදට ආ Facebook එකට යනවා, WhatsApp එකට යනවා. ඔයාව control කරන්න කවුරුත් නැහැ. හැබැයි ඔයා phone එක අතට ගත්ත ගමන් message එකක් ආවහම put down your phone දැන් ආවේ. මේ වගේ කේකේ වෙනවා. හිතන්නකෝ ඉතින් ඔයාට phone එකම warn කරනවා, phone එකම warning කරනවා. phone එක පැත්තකින් තියන්න කියලා. හොඳයි. ඉතින් ඔයාලට මේක try කරලා බලන්න පුළුවන්. පාඩම් කරද්දී හොඳ focus එකක් තියාගන්න හොඳ app එකක් මම දැන් දවස් දෙක තුනක් තිස්සේ පාවිච්චි කරනවා. මට දැන් මේක give up කරන්න බෑ. අනිත් එක. හිතන්නකෝ දැන් ඔයා මේක give up කරා කියලා. give up කරාම ඔයාගේ plant එක මේ grow වෙලා තියෙන තරම තමයි තියෙන්නේ. දැන් අවුලක් නෑ මට ඔයාලට තව පෙන්නන්න දේවල් ටිකක් තියෙන නිසා මම මේක give up කරනවා. දැන් බලන්නකෝ අද දවසට මගේ forest එක මේ තියෙන්නේ පොඩි නකුරු ගහක් විතරයි ඇවිල්ලා තියෙන්නේ. ඕක week එකටම බලන්න පුළුවන්. මේ තියෙන්නේ මම අද මේ week එකට මගේ grow වෙලා තියෙන plants ටික. ඊට පස්සේ month එකට තාම month එකක් ගියේ නැහැ. week එකක් වගේනේ. එතකොට මේ week එකේ තියෙන plants ටික තමයි මේ තියෙන්නේ. okay. එතකොට ඔයාගේ focus time distribution එක තියෙනවා මම 319ක් මිනිත්තු 319ක් වැඩ කරලා තියෙනවා කියලා මෙතනින් count වෙලා තියෙනවා.
හරිනේ. ෆොරස්ට් ඇප් එක ගැන කියන්න තියෙන ඔක්කොම දේවල් ටික මම කිව්වා. මම නොදන්න දේවල් සමහර විට ඇති. මම මේ දවස් ටිකේ මේක බලලා හොයාගත්ත දේවල් ටික තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. මේකේ තියෙන තව බෙනිෆිට් එකක් තමයි O level A level කරන අඟිලා මල්ලිලාට පුළුවන් මේකේ ටයිම් එක තියලා ඉවර වෙලා පේපර්ස් කරන්නත්. ඉතින් මේ එතකොට ඔයාලට පුළුවන් හොඳ ෆෝකස් එකක් තියාගෙන පේපර් එක ඉවර කරන්න. හරිනේ එහෙනම්. ඔයාලට මේ ඇප් එක ගැන තව හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම දන්න විදිහට උත්තර දෙන්නම්. හරි එහෙනම් කතා කරලා ඉවරයි. මම කරත් රිදෙනවා අපි යම් පාඩම් කරන්න. ඉතින් මේ ඇප් එක යූස් කරන්න අපිට පුළුවන් කොයින්ස් එකතු කරගන්න. ඉතින් ටික දවසක් ගියාට පස්සේ මට කොයින්ස් ගොඩාක් තිබෙච්ච නිසා මම දැන් යන්නේ අලුත් ට්‍රී එකක් අන්ලොක් කරගන්න. ඉතින් මං හිතුවා ඒ කරපු වීඩියෝ එකත් මේකෙම දාන්න ඔයාලට අයිඩියා එකක් ගන්න. මෙතන තියෙන මේ ස්ටෝ කියන එකට ගියාම ඔයාට පෙන්නනවා ඔයාට අන්ලොක් කරගන්න තියෙන දේවල්. ඉතින් ඔයාට මේකේ අන්ලොක් කරගන්න පුළුවන් ඔඩියෝ. ආයෙක මට කියන්න බැරි වෙච්ච එකක්. ඉතින් මේකේදී ඔයාට ඕනම් පාඩම් කරන ගමන් ෆොරස්ට් මියුසික් එකක් වගේ අහගෙන පාඩම් කරන්නත් පුළුවන්. එහෙම කැමති කෙනෙක්ට. මට නම් ඒක එච්චරම හරියන්නේ නැහැ. ඉතින් ඒ වගේ තව අලුත් මියුසික් උත් ඔයාට ඕනම් අන්ලොක් කරගන්න පුළුවන් ඔයාගේ තියෙන කොයින්ස් වලින්. දැන් මම යන්නේ මෙතන තියෙන ට්‍රී එකක් අන්ලොක් කරගන්න. ඉතින් එක එක ට්‍රීස් තියෙනවා. ඉතින් එක එක ගණන් වලට තියෙනවා. මම හිතන්නේ කොයින්ස් 300 ඉඳන් 1000 ගණක් වෙනකම්ම මෙතන ට්‍රීස් තියෙනවා. දැන් මම යන්නේ මෙතන මේ තියෙන ලැවෙන්ඩර් ට්‍රී එක පර්චේස් කරගන්න. ඉතින් මම ඔයාලට කලින් බ්ලොග් එකෙත් කිව්වනේ අපි හැමෝම එක වගේ නෑ. සමහර ළමයි ඉන්නවා පාඩම් කරන දේ ආසාවෙන් කරන පාඩම් කරන එකට උනන්දු. ඒ කියන්නේ කිසිම බාහිර බලපෑමක් නැතුව පාඩම් කරන්න පුළුවන් ළමයි. හැබැයි ගොඩක් දෙනෙක්ට පාඩම් කරනවා කියන එක ටිකක් කම්මැලි. පාඩම් කරන්න මතක් වෙන්නේ එක්සෑම් එක ලඟ වුණාම. ඉතින් ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් එහෙම කෙනෙක්ට තමයි අපි YouTube එකේ හරි මොනාම හරි තැනක බලන ස්ටඩි ටිප්ස් කියන දේවල් වැදගත් වෙන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම ඉතින් කොහොමත් පාඩම් කරන ළමෙක්ට මේ කිසිම දෙයක් ඕන වෙන්නේ නැහැ. එයා කොහොමත් පාඩම් කරනවා. හැබැයි පාඩම් කරන්න කම්මැලි කෙනෙක්ට එහෙම කෙනෙක්ට පුළුවන් මේ එක ඔයාලා YouTube එකේ හරි මොන හරිම තියෙන ස්ටඩි ටිප්ස් try කරලා පාඩම් කරන එකට ආසාවක් ඇති කරගන්න. ඉතින් අද දවසේ මමත් පාඩම් කරන ගමන්නේ මේ vlog එක කළේ. ඒක නිසා ඉතින් මම හැමදේම වීඩියෝ කරන්න ගියේ නෑ. අතරින් පතර ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන වෙන වීඩියෝ ක්ලිප්ස් විතරක් මේ විදිහට ගත්තා. ඉතින් ChatGPT කියන්නේ ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන AI tool එකක් නේ. ඉතින් හැමෝම ඒක විවිධ දේවල් වලට එක එක විදිහට පාවිච්චි කරනවා. ඉතින් දැන් මම මේ කරන්නේ අද පාඩම් කරද්දී ChatGPT එකෙන් උදව්වක් ගන්න. ඉතින් මම ගොඩාක් වෙලාවට පාඩම් කරද්දී මට ඕන වෙන ෂෝට් නෝට් හදාගන්න, එහෙම නැත්නම් පාස් පේපර්ස් වල ප්‍රශ්න වලට උත්තර ලියන්න ChatGPT පාවිච්චි කරනවා. ඉතින් දැනුත් මම මේ කරන්නේ මගේ තියෙන නෝට් එකක් දාලා ඒකට ඕන ෂෝට් නෝට් එකක් හදාගන්න එක. ඉතින් ඒක ගොඩක් වටිනවා. සමහර නෝට්ස් ගත්තාම ස්ලයිඩ්ස් ගොඩාක් තියෙනවා. ඉතින් සමහර ඒ වගේ ස්ලයිඩ්ස් වල ගොඩාක් වෙලාවට තියෙන ඉමේජස් විතරයි. ඉතින් ඒ වගේ වෙලාවට මම ඒකින් නෝට් එක විතරක් එක්ස්ට්‍රැක්ට් කරගන්න මට ඕන ෂෝට් නෝට් එක හදාගන්න ChatGPT පාවිච්චි කරනවා. මම මේ වෙලාවේ හදලා තින්නේ ෂෝට් නෝට් එකක් නෙමෙයි. මම තියෙන නෝට් එකට අනුව මේ පේපර් එකේ තියෙන ප්‍රශ්නෙට උත්තරයක් හදාගත්ත එක තමයි කළේ. ඉතින් අපි මොන එක්සෑම් එකකට රෙඩි වුණත් පේපර්ස් කරලා තියෙන එක හරිම වැදගත්. ගොඩක් වැදගත් ඒ ප්‍රැක්ටිස් එක. ඉතින් දැන් වෙලාව 2ත් පහ වෙලා.
එක දිගටම වැඩ කරපු නිසා මං හිතුවා විනාඩි 15ක විතර බ්‍රේක් එකක් ගන්න. ඔයාට මේ බ්‍රේක් එක ගන්න එකත් මේ විදිහටම ෆොරස්ට් ඇප් එකෙන්ම සෙට් අප් කරන්න පුළුවන්. ඉතින් මේ වෙලාවෙදී නම් ටිකක් හවස් වෙලා මම එක දිගටම පාඩම් කළේ නැහැ. මම කන්න ගියා. ඉතින් පාඩම් කරන ගමනුත් මේ වගේ එක එක ඒවා කෑවා. ඉතින් මේ වගේ පොඩි පොඩි බ්‍රේක්ස් ගත්තා. මොකද අපි කොච්චර පාඩම් කළත් කොච්චර වැඩ කළත් අපේ මොළයට වුණත් පොඩි විවේකයක් ඕන. Ideas together. ඊට පස්සේ මම චුට්ටක් එළියට ආවා. මේක මම කොහොමත් කලින් ප්ලෑන් කරලා තිබ්බ එකක්. මොකද මේ දවස් ටිකේ ඇවිදින්න කරන්න යන්න වෙන්නේ නැහැ එක්සෑම් නිසා. හරි අමාරුවෙන් මං ගෙදරට වෙලා ඉන්නේ. ඉතින් එක්කෙනෙක් අද මාව බලන්න එන්නම් කිව්ව නිසා මං ඒ වෙලාව කොහොමත් ඒ වැඩේට අද වෙන් කරගෙන තිබුණේ. හැබැයි මම ගෙදර එන්න හිතුවට වැඩිය ටිකක් පරක් වුණා. අපි හිතුවේ නැති ගමනකුත් යන්න, ඒ කියන්නේ ප්ලෑන් කරලා තිබ්බ නැති ගමනකුත් යන්න උන නිසා. ඊට පස්සේ ඇවිල්ලා ආවල්ට නෝට් වුණා නම් මගේ ලස්සන ලස්සන නෑ. මගේ ටේබල් ක්ලෝත් එක තිබ්බේ නැහැ. මොකද ඒක මම හොදන්න දාලා තිබුණේ. ඉතින් ඒකත් පේන්න දාලා තීද්දි මගේ හිතට හරිම කම්ෆර්ටබල් නිසා ගෙදර ආපු ගමන් ඒක වෙලිලා තිබ්බ නිසා ඒකත් දාලා දැන් ටේබල් එක අස් කරගෙන මම ඊට පස්සේ ආයෙමත් පාඩම් කරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් මට හිමීට පාඩම් කරන්න බෑ. ඔයාලට පේනවා ඇතිනේ මම කොයි වෙලෙත් කියව තමයි පාඩම් කරන්නේ. මොකද මට හයියෙන් කිව්වහම ඒක මතක තියෙන සම්භාවිතාවය වැඩි. ඒක නිසා මට ගොඩක් වෙලාවට ඔය ලයිබ්‍රරි වල වගේ පාඩම් කරන්න බෑ. හයියෙන් කෑ ගහලා කියවලා පාඩම් කරන්න ඕන වෙන නිසා. අනික් දේ තමයි හරිම අමාරුයි මට එක තැනක ඉඳගෙන එකම වැඩේ කරන්න. ඉතින් මම ගොඩක් වෙලාවට දැන් ඔයාලට පේනවා ඇති මම දැන් කීයකට නම් මාරු වුණාද කියලා. ඉතින් මම පාඩම් කරන තව විදියක් තමයි මේක. මම කලින් vlog එකෙත් කිව්වා මම white board එකේ ලියලා තව කෙනෙක්ට කියලා දෙන විදිහට පාඩම් කරන එක මට ගොඩක් වෙලාවට හොඳට මතක හිටිනවා. එකයි 34ක්. ඔන්න නිදිමත. හායි. දැන් වෙලාව 2ට කිට්ටුයි. මම මේ ඉවර කරනවා දැන් මට නිදිමතයි. පොඩි වැඩ වගේක් තියෙනවා. මේ ඒක කරලා ඉවර වෙලා මම නිදිලා. ඉතින් අපි බලමු මම අද කොච්චර වැඩ කළාද කියලා.
මේ දැන් මම මේකේ අද වෙලාව ලියාගත්තේ 12න් පස්සෙත් තව පැය 3කට දාලානේ. හැබැයි ඒ වෙලාව මේකට කවුන්ට් වෙන්නේ නැහැ. ඊයේ දවසේ මම කොච්චර වැඩ කළාද කියන එක තමයි ඊයේ දවසේ කවුන්ට් වෙන්නේ. අනික මට ගෙදර ආවට පස්සේ මේක තියන්න අමතක වුණා ටයිමින්. පරක් වුණ නිසා ඉක්මනට ලිපිවා ටික කළා. මම හිතන්නේ බැලුවොත් අද මම පැය 8ක් විතර වැඩ කළා තියෙනවා. පැය 7ක් වගේ ෂේප් නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වැඩ ටික ඉවරුනේ. එහෙනම් මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. Thank you so much ඔයාලට අද vlog එකත් ඉවර වෙනකම්ම බලන්න හිටියට. තව study vlogs ඕනේද? මොන වගේ vlogs ද ඔයාලට ඕනේ කියලා comment එකක් දාගෙන යන්න. Hope you guys enjoy this video. Bye bye.